ලෝකේ බලවත්ම අධිරාජ්‍යයන් අවුරුදු දහස් ගණනක් තිස්සේ එකම වැරද්ද නැවත නැවත කරනවා. ඒක තමයි ඉරානය අල්ලගන්න උත්සාහ කිරීම. හැබැයි ඒක ජයගත්ත කියලා හිතපු හැමෝටම අන්තිමට තේරුණේ එක දෙයයි. ඒක තමයි මේ රට සාමාන්‍ය රටක් නෙවෙයි කියලා. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ඉඳන් මොගල් අධිරාජ්‍යය දක්වා ඊට පස්සේ නවීන කාලේ සදාම් හුසේන් දක්වා හැමෝම එකම දෙයක් ගැන හිතුවා. ඒක තමයි ඉරානය ජයගන්න පුළුවන් කියන එක. සමහරු ඇතුළට ගියා. සමහර යුද්ධ දින්න. හැබැයි එයාලට ඒ දිනපු ජයග්‍රහණය තියාගන්න බැරි වුණා. ඉතිහාසය අපිට කියන ලොකුම සත්‍යය තමයි ඉරානය කියන්නේ අල්ලගන්න පුළුවන් තැනක් වුණත් පාලනය කරන්න බැරි තැනක් කියලා. භූමියේම ආයුධයක්. ඉරානය කියන්නේ රටක් නෙවෙයි. ඒක ජීවමාන බලකොටුවක්. බටහිර පැත්තෙන් දිගටම පැතිරෙන සාග්‍රොස් කඳු වැටිය. උතුරු පැත්තෙන් ඇල්බෝස් කඳු වැටිය. මේ දෙක එකතු වෙලා රට වටේට ස්වාභාවික බලකොටුවක් හදනවා. මේ කඳු හරහා යන තියෙන පාරවල් ඉතාමත් පටුයි. බංගු සහගතයි. හරිම රළුයි. ලොකු හමුදාවකට එකවර ගමන් කරන්න ඉතාමත් අමාරුයි. ඉරාකයේ සහ ඉරානය අතර යුද්ධයේදී ඉරාකයට බලවත් ආයුධ තිබුණත් මේ කඳු හරහා ඉදිරියට යන්න අවුරුදු ගාණක් යුද්ධ කරලත් බැරි වුණා. මොකද මෙතනදී යුද්ධය සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙනවා. පහලින් එන ලොකු හමුදාවකට මේ කඳු අතර සැඟවිලා ඉන්න කුඩා කණ්ඩායම් වලට ඇහැට නොපෙනෙන තැන්වල ඉඳන් පහර දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු ආමියකකට එන ආහාර මාර්ග නවත්තලා, ඉන්ධන නවත්තලා, සම්බන්ධතා බිඳ දමලා සතුරාව අඩපණ කිරීමට ඉරානයට පුළුවන් වෙනවා. අවසානයේ මේක හමුදා දෙකක් අතර සටනක් නෙවෙයි. මේක මිනිසුන්ට එරෙහිව භූමිය කරන සටනක් බවට පත් වෙනවා. කාන්තාරයේ නිරය. කොහොම හරි කඳු පහු කරලා ඇතුළට ආවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ හමු වෙන්නේ නිරය වගේ තැනක්. කිසිම ජීවියක් නැති වියලි විශාල කාන්තාර. මේ කාන්තාරවල සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 70ට ළඟා වෙනවා කියලා සඳහන් වෙනවා. මේ වගේ තැනක සෙබළුන්ට ජීවත් වෙන එක ගොඩක් අමාරුයි. මොකද මෙතන වතුර නැහැ, කිසිම හෙවණක් නැහැ. අනිත් එක තමයි සටනේ කිසිම විරාමයකුත් නැහැ. යුද්ධය ආරම්භ වෙන්නත් කලින් පරිසරය මීට විරුද්ධ වෙනවා. ඒ අතරේ පොළොව යට සැඟවුණු ස්ථානවලින් දිගුදුර ප්‍රහාර එල්ල කරලා මේ එන ආක්‍රමණික හමුදාව අඩපණ කරන්න ඉරානයට තියෙන හැකියාව අතිවිශිෂ්ටයි. උපාය මාර්ග. ඉරානයේ බලය කියන්නේ භූමිය විතරක් නෙවෙයි. ඔවුන්ගේ සටන් ක්‍රමයක් හරි වෙනස්. ඒ කියන්නේ රටේ සෑම ප්‍රාන්තයක්ම වෙන වෙනම සටන් මධ්‍යස්ථාන විදිහට හැඩගැහිලා තමයි තියෙන්නේ. එතකොට අගනුවර වැටුණොත් සටන නවතින්නේ නැහැ. නායකයෝ මිය ගිහිල්ලා උපදෙස් දෙන එක නැවතුණොත් සටන දිගටම යනවා. හැබැයි මේ රටේ ලොකුම බලය හමුදාව නෙවෙයි, මිනිස්සු. සාමාන්‍ය ජනතාව පවා සංවිධානය වෙලා සටන් කිරීමට සූදානම්. ගමකට සතුරෙක් ආවොත් ඒ ගමම එක බලකොටුවක් වෙනවා. නගරයක් අල්ල ගන්නවා කියන්නේ ගෙයින් ගෙට ගිහිල්ලා සටන් කරන්න වෙනවා. ඉතිහාසය අපිට කියන විදිහට බාහිර ආක්‍රමණයක් ආවම මේ මිනිස්සුන්ට අභ්‍යන්තර ගැටලු අමතක වෙනවා. ජාතිකත්වය කියන හැඟීම ඉහළට එනවා. අපේ රට රැක ගන්න ඕනේ කියන හැඟීම. ඉතින් මේ හැඟීම වටේට හැමෝම එකට බැඳෙනවා. ඒ නිසා ඉරානයට එරෙහිව සටන් කරනවා කියන්නේ හමුදාවකට විරුද්ධව කරන සටනක් නෙවෙයි. මුළු ජාතියකටම විරුද්ධව කරන සටනක්. ලෝකයට වෙන බලපෑම. මේ වගේ රටකට යුද්ධයක් ආවොත් ඒක රටක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒක මුළු ලෝකයටම බලපානවා. විශාල වශයෙන් බලශක්ති ප්‍රවාහණය වෙන මුහුදු මාර්ග අවහිර වුණොත් තෙල් මිලි හෙල යනවා. ඒ කියන්නේ මුළු ආර්ථිකයම කම්පා වෙනවා. ඉතින් ඉරානය කියන්නේ අල්ලගන්න බැරි රටක් නෙවෙයි. අල්ලගත්තත් තියාගෙන ඉන්න බැරි රටක්. කඳු, කාන්තාර, මිනිස්සු මේ තුන එකතු වෙලා ඉරානය අද්භූත බලකොටුවක් බවට පරිවර්තනය කරනවා. ඔයා හිතන්නේ අද ලෝකේ බලවත්ම හමුදාවකටත් මේ වගේ රටක් පාලනය කරන්න පුළුවන්ද? ඔයාගේ අදහස පහලින් ලියන්න. මේ වගේ තවත් රසවත් කතා බලන්න අපිව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.